වෙල්කම් බැක් ටු our channel. කොහොමද ඔයාලට හිතන ඔක්කොමල හොඳින් කියලා. අද මම මේ පෙන්වන්න යන්නේ මීට මාස ගානකට කලින් අපි කරපු වීඩියෝ එකක්. ඉතින් ඕගොල්ලෝ වීඩියෝ එක බලලා කොහොමද කියලා කියන්නකෝ. Good morning. අද 2024යි 12 වෙනි මාසේ 4 වෙනිදා. අද අපිට චුට්ටක් විශේෂ දවසක්. ඒක නිසා මම චුට්ට උදෙන් ඇහැරුණා. ඒ කියන්නේ 6:45 විතර. දැන් මම බාගෙට ලෑස්ති වෙලා ඉන්නේ. දැන් මම යනවා ආරයව නැගිටවන්න. මොකද අපිට තියෙනවා අද ගොඩක් වැඩ කරගන්න. අපි ගිහින් යව නැගිටවල බලමු. Good morning. Good morning. නැගිටින්න. නැගිටලා බ්‍රෂ් කරගන්න. අපිට ගොඩක් අද වැඩ තියෙන දවසක්. එන්න. අද කවද්ද? 2024යි 4යි නෑ 2024 12 වෙනි මාසේ 4 වෙනිදා. ඒ කම්මැලියා තාම දොයි. නැගිටින්. මේ තියෙන්නේ අපේ කැම මේසේ. අර මං කිව්ව වැඩේට දැන් අපි යන්න ලෑස්ති වෙලා ඉන්නේ. මම නම් ලෑස්ති. කොනිත් එක්කෙනා. ඉන්නේ. එත් ලෑස්ති වෙලා. එන්න එළියට. එළියට එන්න බලන්න. හොඳයිද? කො බලන්න හැරි? පිටිපස්සේ හැරි? වාව් ඒක ලස්සනයි. අපි පහන පත්තු කරමු මුලින්මනේ. යනවා එළියට මුලින්ම පොඩි පොදයක් යනවා නෑනේ පැහැල ඉවරයි අපි යමු මුලින්ම අපේ වාහනේ චුට්ටක් බලන්න එච්චරම සීතලක් නෑ පොඩි එකක් තියෙන වාහනේ තියෙනවා නෑ ඉතින් වාහනේ තියද්දි අපි ෆයින් යනවා කොමින්ද මේ කොහෙද යන්නේ? කොහෙද යන්නේ? යන් හීනට ඇවිදන්ද යන්නේ? හීනට ඇවිදන්ද යන්නේ? ඈ? අද වහින දවසක් අපි යන්නේ හීනට ඇවිදගෙන ඒ වුණාට ඔයාලට මොන හරි කියන්න තියනවද? ඔයාලට මොන සීතලයිද? එච්චරද මුකුත් වෙන කියන්න දෙයක් නැද්ද? කරගෙන යනවා මුකුත් කියන්න දෙයක් නැහැලු. එයාට සීතලයි විතරයිලු. බලමු අපි. මං කියන්නම් දැන් අපි අද උදේ ඉඳන් ලෑස්ති වෙලා මේ කොහෙටද ආවේ කියලා. කියන්නේ නැහැ. මම පෙන්නන්නම් අපි කොහෙද ආවේ කියලා පෙන්නමු. අපි ආවේ ඩාචියකට. ඩාචිය කියන්නේ අපේ කාර් එක තියෙන තැන. ඒ කියන්නේ අපි දෙන පාවිච්චි කරන කාර් එක මේ කම්පැනිකට තමයි ආйти. මේක රොමේනියන් එකක්. අද අපි දෙන්නට පයින් එන්න උනේ. අපි දැන් ආවේ අපේ වෙන වැඩකට. අපි ගිහින් බලමු අපි මොකද්ද වෙන වැඩේ කියලා. ස්මයිල්. එයා යනවා මට කලින්. අද ඇත්තට වැස්ස දවසක්. මේක දොර. හරි මෙතන තමයි දොර. අපි බලමු ඇතුළට ගිහිල්ලා මොකද්ද වෙන්නේ කියලා. කොහේ අයියා?
පෙන්නන්න කුයික් ගන්නකො බෑග් එක. රුමේෂ්ට තිබ්බා මේ වෙනකොට ඩොකියුමන්ට්ස් වගේක් සයින් කරන්න. ඉතින් එයා එක ටිකක් රීඩ් කරලා බලලා ට්‍රාන්ස්ලේට් කරලා බලලා ඉතින් හිමින් තමයි එයා සයින් කරන්නේ. ගොඩක් අය මේ වෙනකොටත් දන්නවා ඉතින් අපි මේ කොහෙද ගියේ මොකටද ගියේ කියලා. ඒත් ඇත්තටම මම මුලින් කිව්වා වගේ මම මේ වීඩියෝ කළා ගොඩක් කල්. මට හිතුණා මේක අප්ලෝඩ් කරන්න ඕනි කියලා. තව දන්නේ නැති කෙනෙක්ට දෙයක් ඉගෙන ගන්න පුළුවන් කියලා නිසා. ඉතින් මේ වෙලාවේදී රුමේෂ් කරන්නේ page එකෙන් page එකට කියවන agreement එකක් page එකෙන් page එකට කියවලා තමයි ආ sign කරන්නේ. ඒක තමයි මෙතෙන්දි මේ වෙන්නේ. මොකද්ද වාහනේ නෑ ඒකට වඩා හරියට කියන්න ඕනේ. ඒක සලකලා කරගත්තා. ඇත්තටම අපි මේක ඇනවුම් කරේ ප්‍රශාදිගේ උපන්දිනේ දවසේ. ඒ කියන්නේ මේ අවුරුද්දේ 8 වෙනි මාසේ 7 වෙනිදා. ඉතින් 8 වෙනි මාසේ 7 වෙනිදා අපි ඇනවුම් කරපු එක අපිට අද තමයි හම්බුනේ අද 12 වෙනි මාසේ 4 වෙනිදා. මගේ නම මොකද්ද? ඉතින් ඒක මට ගොඩක් සතුටක්. ඉතින් මේක මගේ පළවෙනි අලුත් මාළු SUV එක. අපි බලමු. ක්‍රිස්ටි මගේ වාහනේ වික්කේ මෙයා. හැබැයි මෙයා නෙමෙයි මට මුලින් හිටියේ ඇලෙක්ස් කියලා කෙනෙක්. එයා ඊට පස්සේ එයා අයින් වුණා. හැබැයි එයා ඒ ඩොකියුමන්ට්ස් ටික ඔක්කොම මෙයාට බාර දුන්නා. මෙයා මේ සමාගමේ දැනට අවුරුදු 10ක් එක දිගට වැඩ කරනවා. ඉතින් මෙයාත් එක්ක තමයි මම හැමදේම කතා කරගත්තේ, බැනගත්තේ. මම මෙයාට සෑහෙන බැනලා කරලා තමයි කරේ. හැබැයි එයා කවදාවත් මට කිව්වේ නැහැ. හොඳට එයාගේ සේල්ස් පාර්ට් එක කරා. ඉතින් ඒකට ගොඩක් ස්තුතියි. මොකද මම ටිකක් ටෆ් කෙනෙක්. ඉතින් දන්නවා. එයා ඇත්තටම ඉක්මනට මට මේක දුන්නා. මොකද ඇත්තටම මේ වාහනේ මට හම්බ වෙන්න මාස 4කට කිට්ටු කාලයක් ගියා. මොකද මේක අපි උඩ කරලා ඉන්න ඕනේ. ඒගොල්ලන් එක හදලා ඉවර වෙනකම්. හේතුව මේ අපි ඒක තමයි මේ හැටි. අපි උඩ කරාට පස්සේ ඒගොල්ලන් එක හදනවා මටම. ඉතින් එයා හැදලා මට ලැබෙන්න මාස 4ක් ගියා. ඉතින් මට සතුටුයි ඇත්තටම. මේක මගේ තවත් එකක්. අපි බලමු අහන්න. I know you will understand when you see my language. Please do think. This is the customized Madhavatta Kamage Rumesh Madhusankapira. Congratulations for your new vehicle Dacia Duster. Make your photo? Yes, first we open. Yeah. Oh. You want to video? Okay. No, if you want to be in the photo, Yeah, make okay. your photo. First, Yeah, I will make, yes, make photo. First we open. Oh. Wow. First we'll do the glass
specification or Yes. the temporary, if you could please take out if you, the temporary document. බබා කහපාට ෆයිල් එක ගන්න. It's a procedure to make sure everything is fine. yes කහපාට ෆයිල් එක ගන්න අතර එයා එකයි කිව්වේ ඕක නේද ඕකේ ඉතින් මේක තමයි මගේ පළවෙනි SUV එක. wow පාට ගැලපිලා Dacia Duster 3rd generation. jeep මේක 4x4 mild hybrid. ඒ වගේම මේක full option කියනවා නෙමෙයි මේගොල්ලන් කියන්නේ මේ මුළු full මේගොල්ලන් කියනවා මේක මගේ කස්ටමයිස් වාහනයක් කියලා. ඉතින් කස්ටමයිස් වාහනයක් වුණාම මේකේ අපිට කැමති දේවල් අයින් කරන්න කැමති දේවල් ඇඩ් කරන්න පුළුවන්. ඉතින් මම ඒකට මේකේ තියෙන full package එකම ඇඩ් කරලා තියෙන. ඒ කියන්නේ මේකේ හැමදේම included. මේකේ තියෙන highest කියලා එකේ rank එකක්. ඇත්තටම මම මේක order කරනකොට මේ වාහන පහයි ඒගොල්ලන් වෙබ්සයිට් එකට දැම්මේ. ඒ කියන්නේ වාහන උන්තර කියලා නිෂ්පාදනය කරන හැබැයි මේ ෆුල් ටයිප් එකේ වාහන ඒගොල්ලන් පහයි නිෂ්පාදනය කරනවා කියලා දාලා තිබ්බේ නොවැම්බර් මාසේ අග වෙනකන්. අද දෙසැම්බර් මාසේ 4 වෙනිදා. ඉතින් ඒ පහෙන් එකක් තමයි මට ගන්න පුළුවන් වුණේ. ඇත්තටම සතුටුයි. මේක තමයි අර රුමේෂ් කිව්ව විදිහට මගේ බර්ත් එක දවසේ අපි මේක ඕඩර් කරන්න ආපු වෙලාව. And with that option, you know, heat and seat. Heat and seat, right? Yeah, and The full option. Full option. Yeah. Simply full option, yeah. Full option. 18 wheels and And the color is sandstone. sandstones. Okay, that is here. 18 wheels, all season tires, The all-season tires, yeah, because it's 4x4. and silver color ring, yeah. Yeah. 18 wheels. Your name and sign. here we go Congratulations. Thank you. 24 නේ. Okay, answer here. අද දවස් අමතක වෙන්න බෑනේ කියන්න එහෙම have a more to sign no it's finished Sunny. Okay. 07 08 24. Your name and sign. Here sign, yeah. Yeah. Also here. මට පෙන්වන්න දෙයක් තියෙනවා. ඒකයි මම මේ හදන්නේ. මේකේ මේ වෙල්කම් එක ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක දැන් තමයි මම මේක අරින්නේ. අපි බලමු මේක කොහොමද කියලා. මේක තමයි ඉන්සයිඩ් එක. ඉතින් ඕක තමයි වෙල්කම් එක. මේක තමයි රුමේෂ් ෆස්ට් ටයිම් එයාගේ නිව් වෙහිකල් එකට නැග්ග වෙලාව. ඇත්තටම මේවා ලස්සන මෙමරීස් අපේ ලයිෆ් එකේදී නම්.
අපි බලමු එහෙනම් පළවෙනි පාර. අපේ අලුත් වෙහිකල් එකේ ෆස්ට් රයිඩ් එක. දරුවන් සරණයි. මම මේක කැමරා එක පොඩ්ඩක් දාගන්නම් කොහොමද? මොකද මේක ගොඩක් දිගයි. රෙඩ් නේ පෙන්නන්නේ. ඔව් හේතුව මට එයා බලන් ඉන්නවා. නෝ පොඩ්ඩක් කැමරා එක ඔක්කොම දැම්මා. මොකද මේක පොඩක් ලොකු වාහනයක්. ඇත්තටම මේක නැග්ගට පස්සේ තමයි මේ ඔය ඉස්සරහ පේන එයා මට එන්න කියනවා උනාට මම දන්නවා මට මේක ගන්න බෑ. පුළුවන්. එයා කියනවාට පුළුවන් කියලා. ඒ කියන්නේ මගේ අනේ මන්ද. පුළුවන්. වඩ වාහනේ පර එයා අත දාලා පෙන්නනවා. කැමරා තිබ්බාම වෝනින් දෙනවා මේ. Oh my god. ඒක ඇත්තටම next level එකේ experience එකක්. අපි දැන් පොඩ නවතින්න. හරි. ගොඩක් ඒ ඔටෝ තියෙන්නේ. හරියට බයික් එක. මොනවද තමයි වෙන්නේ? පළවෙනි ඉම්ප්‍රෙෂන් එක. අපි මේකට තමයි අද ඩාජියා එකට ආවේ. උදේ ඉඳන් ලෑස්ති වෙලා. වෙනම ෆීලිං එකක් මේ වාහන. ඒ කියන්නේ ගොඩක් උඩින් තියෙන ස්වභාවයක්. කාර්මනේ මම පැද්දේ. මේක ජීප් ටයිප් නේ. ජීප් ටයිප් නේ. ඉතින් දැන් අපි නැවතත් මේ වැස්සේ ගෙදර යනවා ඇත. ආවේ පයින් යන්නේ. Dacia Duster third generation generally category එක 4x4 mile hybrid. ඔයා කොයි කරත් කැමරා එක දාගන්න නේ හතර වටේට. මට හිතෙනවා එහෙම කරත් හොඳයි. ඔව් මොකද ඔයාට මේකේ තාම දිග පළල බැහැනේ මොකද ගොඩක් දිගයි වා. තේල් ගහන්න ඕනේ දැන්. ඒක තමයි. ඔව් දැනට ෆුවල් කොච්චරක් තියෙනවද? පොඩ්ඩයි තියෙන්නේ. ඔව්. වැඩි දිගක් යන්න බෑ. ඒ වගේම කිලෝමීටර් 4යි මේක පොඩ්ඩක් මම පෙන්නන්නම්. මේකේ තියෙන්නේ කිලෝමීටර් 4යි. දුවලා තියෙන්නේ. ඒ කියන්නේ ගෙන් ඒ කියන්නේ මෙහෙට ආපු ඔව් කිලෝමීටර් ගාන කිලෝමීටර් 4යි තියෙන්නේ. ඒ කියන්නේ ටෙස්ට් ඩ්‍රයිව් ඔක්කොමත් එක්ක මම මේක චෙක් කරා. ඒගොල්ලන් මේක වෙනම ටෙස්ටිං සිස්ටම් එකක් තියෙන ඒගොල්ලන්ගේ අලුත් පීපී ගන්න නැතිව පත් වෙන්න පුළුවන් එහෙම තාම ගන්න නැති හින්දා හෙන උඩින් ඉන්නේ. ඒක මට හොඳට තේරෙනවා. මටත් එහෙමයි. මටත් හෙන උසයි. ඒ කියන්නේ ගොඩක් උසට දැනනවා ඒක. එක්ස්පීරියන්ස් එකක් ඇත්තටම. අපි ඒ අචීව්මන්ට් එකක් කරා. අපි SUV එකක් ගත්තා. ඉතින් අපි මේක ඕඩර් කරේ ඇත්තටම ප්‍රශාන්ති උපන්දින දවසේ. අපිට මාස 4ක් ගියා. අපේ වාහනේ කලර් එක ඒක ඇවිල්ලා සෑන්ස්ටෝන්. ඒකට ඒක නිසා සෑන්ස්ටෝන් මේ ඇඳුමක් උත් ඇඳගෙන ඉන්නේ. නෑ. එහෙම හින්දාද? මොකද මම පර්පල් ඩ්‍රෙස් කරගෙන ඉන්නේ. හරි. තාම මොන හරි වට කියන්න තියනවද? අපි ෆුල් ගහනකන් යන්න දැන් මෙහෙම. මං එහෙනම් තියන්නද? ඔව් අපි හිමියා. අපි ආයි තව චුට්ටකින් වීඩියෝ කරමු. මට හිතන්න බෑ මොකද මට පොඩ්ඩක් බයයි මේ කාර් එක වගේ නේ. තාම කැමරා එකෙන් පෙන්වනවා. ඩිස්ටන්ස් එක දන්නේ. මම හිතනවා මම හිතේ කියලා. හෑන්ඩ් බ්‍රේක් එක. ඒක ඔටෝ හෑන්ඩ් බ්‍රේක්. වැදුනා. මම එන්ජින් එක ස්ටොප් කරා. කී එක ඔයා ගාව. හරි. මම කාඩ් එක ගන්න. එයා දැන් යන්නේ සෙල්ෆ් ෆුල් ගහන්න.
බලමු මෙයා කොහොමද සෙල්ෆ් වල ගහන්නේ කියලා. ඉතින් එදා අපි හොම ෆූල් ගහගෙන හිමින් අපහු ගියා. අපි මුලින්ම ගියේ චර්ච් එකට ගිහිල්ලා ප්‍රේ කරලා අපිට ප්‍රීස්ට් ඇවිල්ලා ප්‍රේ කළා. අපිත් එක කතා කරා. ඉතින් අපිට හරිම සතුටුයි. ඉතින් මේක තමයි මේ වීඩියෝ එකේ මට පෙන්වන්න ඕනේ අපේ achievement එකක් ගැන. ඉතින් මම ආපහු අලුත් වීඩියෝ එකකින් ඉතා ඉක්මනට හම්බෙන්නම් කියන ගමන් තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා like කරලා comment කරලා share කරන්න. එහෙනම් හැමෝටම bye. සුබ දවසක්.